Be valuable. You're valuable here, Jim. Or come to your phone. ආයුබෝවන් තරිය YouTube channel එකේ හැමෝටම අද මම ඔයාලට අරගෙන ආවේ 2024 වසරේ නිකුත් වුණු යුද්ධයක පවතින රළු සහ සංවේදී පැතිකඩ ඉතාමත් තාත්විකව ඉදිරිපත් කරපු සිනමා නිර්මාණයක් ගැන විස්තරයක්. මේ චිත්‍රපටයේ නම තමයි Before Dawn. පළමු ලෝක යුද්ධයේ තේමා කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඔස්ට්‍රේලියානු සිනමාවෙන් බිහි වුණු අතිශය ප්‍රබල සහ හදවතට තදින්ම දැනෙන නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිතය සඳහා තරුණ නළු ලෙවි මිල විශිෂ්ට රංගනයක නිරත වෙනවා. කතාව ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පිටිසර ප්‍රදේශයක ජීවත් වන ජිම් කියන තරුණයා වටයි. ඔහු තමන්ගේ පවුලේ වගකීම් සහ ගොවිපලයේ වැඩ කටයුතු අතහැරලා රට වෙනුවෙන් සේවය කිරීමේ අරමුණින් යුද හමුදාවට බැඳෙනවා. හැබැයි ඔහු බලාපොරොත්තු වුණු වීරත්වයේ වෙනුවට යුද පිටියේදී ඔහුට අත්විඳින්න ලැබෙන්නේ මරණය, වේදනාව සහ අතිශය බියකරු අත්දැකීම් සමුදායක්. ප්‍රංශයේ බටහිර පෙරමුණේ අගල් ඇතුළත සොල්දාදුවන් විඳින ඒ දරුණු පීඩාව සහ ඔහුන් අතර තියෙන බැඳීම චිත්‍රපටයේ පුරාම හරිම තාත්වික විදියට රූගත කර තිබෙනවා. මෙය හුදෙක් වෙඩි තබා ගැනීම පිරුණු චිත්‍රපටයක් නොව යුද්ධය නිසා මිනිස් මනසට සිදුවන බලපෑම ගැන කෙරෙන ගැඹුරු ගවේෂණයක්. මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම වන්නේ එහි ඇති විශිෂ්ට සිනමාකරණය සහ ශබ්ද පරිපාලනය නිසයි. යුද පිටියේ තිබෙන ඒ බියකරු නිහඬතාවය සහ එක්වරම සිදුවන ප්‍රහාරයන් ප්‍රේක්ෂකයාට සැබෑ අත්දැකීමක් ලෙස දැනෙන්න සලස්වලා තියෙනවා. ලෙවි මිලර්ගේ රංගනය හරහා තරුණ සොල්දාදුවෙකුගේ අහිංසකකම සහ පසුව ඔහු තුළ ඇතිවන වෙනස්කම් මැනවින් නිරූපණය වෙනවා. ඔබ 1917 හෝ All Quiet on the Western Front වැනි යුද්ධමය චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම් Before Dawn 2024 කියන්නේ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්. ඉතින් මේ වගේ අලුත්ම සිනමා විචාර දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියන එක පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් ගුණාත්මක සිනමා විචාරයකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. Weren't you supposed to be...